ආයුබෝවන් ඕගොල්ලෝ සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඉතින් අද මම කතා කරන්න තෝරගත්තේ මේ දවස්වල විශේෂයෙන්ම සෝෂල් මීඩියා වල ජනප්‍රිය වෙලා තියෙන හැමෝම හොයන ඉලෙක්ට්‍රික් වෙහිකල් මොඩල් එකක් පිළිබඳව. ඉතින් මේක බ්‍රවුන් සමාගම අලුතෙන් ලංකාවට ගෙනාපු ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්. ඉතින් මේක BAW E6 නැත්නම් BAW බම්රි කියලා හඳුන්වන ඉලෙක්ට්‍රික් වෙහිකල් එක. ඉතින් ඒ වාහනේ ඇත්තටම මේ දවස්වල ගොඩාක් කට්ටියගේ කතාබහට ලක් වෙලා තියෙන වාහනයක්. මොකද මේකේ වටිනාකම ලක්ෂ 45කට වගේ මුද්‍රකට අපිට මේක ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මේ කතාබහ වෙන්නේ අවුරුදු 10කට 15කට වඩා පරණ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ලක්ෂ 30කට 40කට ගන්නකොට මේක හොඳ සොලියුෂන් එකක් විදිහට තමයි කට්ටිය කතාබහ වෙන්නේ. ඉතින් මේ වාහන පිළිබඳව තමයි මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ BAW E6 වාහනේ ටෙක්නිකල් ස්පෙසිෆිකේෂන්ස් ගැන අපි සලකලා බැලුවොත් මේකේ බොඩි ස්ට්‍රක්චර් එක ගත්තොත් දොරවල් 5ක් සහ සීට්ස් 4කින් යුක්ත බොඩි ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ ඩිමෙන්ෂන්ස් ගත්තොත් දිග පළල උස 3532යි 1498යි 1605යි මිලිමීටර්ස් වෙනවා. ඒ වගේම තමයි මේකේ වීල් බේස් එක ගත්තොත් මිලිමීටර්ස් 2275ක් වෙනවා. ඒ වගේම ෆ්‍රන්ට් රියර් ට්‍රැක් බේස් එක ගත්තොත් මිලිමීටර් 1290 1290 ප්‍රමාණය වෙනවා. ඒ වගේම කර්බ් වෙයිට් එක කිලෝග්‍රෑම් 830ක් වෙනවා. ටයර් ටයිප් එක ගත්තොත් 155යි 65යි R13 සයිස් ටයර් තමයි මේකට හරියන්නේ. ඒ වගේම තමයි මේකේ බැටරි ටයිප් එක ගත්තොත් මේකේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි තමයි යූස් වෙන්නේ. ඒ වගේම මේකේ බැටරි කැපැසිටි එක ගත්තොත් කිලෝවොට් හවර්ස් 15.12 වෙනවා. ඒ වගේම මේකේ රේටඩ් වෝල්ටේජ් එක වෝල්ට් 112ක් ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම මේකේ මැක්සිමම් ස්පීඩ් එක ගත්තොත් අපිට පැයට කිලෝමීටර 100 110 ප්‍රමාණය වෙනවා. ඒ වගේම මේකේ රේන්ජ් එක ගත්තොත් මේකේ එක චාර්ජ් සයිකල් එකකට යන්න පුළුවන් කිලෝමීටර්ස් ගණන ගත්තොත් කිලෝමීටර් 172ක් මේ වාහනේ සාමාන්‍යයෙන් යන්න පුළුවන්. ඒ වගේ මේකේ මෝටර් ටයිප් එක ගත්තොත් මේකේ යූස් වෙන්නේ මෝටර් එක ගත්තොත් පර්මනන්ට් මැග්නට් සින්ක්‍රොනස් මෝටර්ස් තමයි මේකේ යූස් වෙන්නේ. ඒ වගේම මේකේ රේටඩ් පවර් එක සහ මැක්සිමම් පවර් එක ගත්තොත් කිලෝවොට් 15වත් කිලෝවොට් 25ත් වෙනවා. ඉතින් මේ ටික තමයි මේකේ ටෙක්නිකල් ඩේටා විදිහට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වාහනේ යූස් වෙන ප්‍රධාන කම්පෝනන්ට් වන බැටරිය සහ මෝටර් එක පර්මනන්ට් මැග්නට් සින්ක්‍රොනස් මෝටර්ස් සහ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි. ඉතින් මේ බැටරි වර්ගය සහ මේ මෝටර් වර්ගය පිළිබඳව මම වෙනම වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒ ස්පෙෂලි ඒ ලිතියම් අයන් බැටරිය කියන්නේ මොකද්ද, පර්මනන්ට් මැග්නට් සින්ක්‍රොනස් මෝටර් කියන්නේ මොකද්ද කියන දේ දැනගන්න අවශ්‍ය නම් මගේ channel එකේ මම වීඩියෝ දාලා තියෙනවා. ඕගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ වාහනේ අපි තව ජෙනරලි දේවල් ටිකක් කතා කරොත් මේ වාහනේ ප්‍රධානම වාසියක් තමයි මේකේ මේන්ටෙනන්ස් අඩුයි සාමාන්‍ය ෆුවල් වෙහිකල් එකක් එක කම්පෙයාර් කරලා බලද්දි. මොකද මේක අපිට එන්ජින් ඔයිල් මාරු කරන්න වෙන්නේ නැහැ, ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්න අවශ්‍ය නැහැ, ස්පාර්ක් ප්ලග් අවශ්‍ය වෙන්නේ නැහැ, එක්සෝස්ට් මාමේව කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ටයිමින් බෙල්ට් මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් වලින් සෑහෙන්න මේන්ටෙනන්ස් අඩු වෙලා තියෙනවා මේ වාහනේ. ඒ වගේම මේක අපිට කරන්න ඕන කරන් තියෙන්නේ බැටරි රීප්ලේස්මන්ට්, මෝටර එකේ මොකක් හරි ඉෂුව එකක් ආවොත් හදන්න, බ්‍රේක් පෑඩ් මාරු කරන්න, සස්පෙන්ෂන් සෙට් මාරු කරන්න, සොෆ්ට්වෙයාර් අප්ඩේට්ස් ගන්න. ඉතින් ඔය වගේ දේවල් තමයි මේ කරන්නේ. ඒත් මේකේ බැටරියක් මෝටර එකක් වගේ මාරු කරන්න වෙනවා කියන්නේ ඒක සෑහෙන කාලෙකින් කරන්න වෙන දෙයක්. මොකද මේකේ බැටරි එකටම මේ කට්ටිය වොරන්ටි එක දෙනවා අවුරුදු 10ක වොරන්ටි එකක්. ඉතින් ලොකු කාලයක්. ඒ වගේම තමයි මේකේ බැටරි එක ප්‍රයිස් එක ගත්තොත් කිලෝවොට් හවර්ස් 15.12 බැටරි එක ලක්ෂ 6ත් ලක්ෂ 7ත් අතර මුදලකට අපිට ලබා ගන්න පුළුවන්. අපිට ඉතින් අවුරුදු 10කට කාලයකට මේකේ වොරන්ටි පීරියඩ් එකක් ලැබෙනවා. ඉතින් එහෙම ගත්තාම අපිට මේකේ බැටරි එක මාරු කරන්න, මෝටර එකේ මේවා කරන්න සෑහෙන කාලෙකින් තමයි ඒ වගේ දෙයක අපිට ඒ වගේ දෙයකට යන්න වෙන්නේ. ඉතින් මේක ඇත්තට මේන්ටෙනන්ස් අඩු වාහනයක් කියන්නේ ඒකයි. ඉතින් මේක ඒ වගේම බර අඩු වාහනයක් සහ ඕවර්හීට් නැති වාහනයක්. ඒ කියන්නේ ඕවර්හීට් වෙන ප්‍රමාණයත් අඩුයි අනිත් මේ ෆුවල් වෙහිකල් එක්ක අපි කම්පෙයාර් කරද්දී. ඉතින් මේ වාහනේ මේ වගේ වාසි කීපයක් තියෙනවා. ඒ වගේම මේකේ රේන්ජ් එක ගත්තොත් කිලෝමීටර 172ක් වගේ ප්‍රමාණයක් තමයි යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඔය නගර තුල ධාවන වගේ දේවල් වලට අපිට හොඳටම ගැලපෙන වාහනයක්. ට්‍රැෆික් එක යන්න. එතකොට මේක දුර යන වාහනයක් වුණොත් ඒ කියන්නේ අපි හයිවේ ගිහිල්ලා යන දුර කිලෝමීටර් 200කට වැඩිය යන ගමනාන්තයක් තියෙන ගමන් වලට යද්දී මේ වාහනේ පොඩි ප්‍රශ්නයක් තියෙන. ඉතින් කිලෝමීටර් 172 ප්‍රමාණයක් තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉතින් අපිට ආයෙත් නැවත charge කර ගැනීමකට සිදු වෙනවා, charge කරගන්න වෙනවා මේ වාහනේ කිලෝමීටර් 172කට 200ට වැඩි දුර යන ගමන් වලදී.
ඉතින් ඒක තමයි මේකේ මම දැක්ක මේකක තියෙන්නේ ලක්ෂ 45ක් වගේ මුදලකට ඉතින් මේ වගේ රේන්ජ් එකේ වාහනයක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. මොකද කිලෝමීටර ඔයගොල්ලෝ දන්නවා මම BYD වාහන පිළිබඳව ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඉතින් ඒ වාහන වල රේන්ජ් එක කිලෝමීටර 300 ගණන් 400 ගණන් 200 ගණන්. ඉතින් ඒ රේන්ජ් වල ඒ වාහන ඉතින් ඔක්කොම ලක්ෂ 100ට වඩා වැඩි වාහන. ඉතින් ඒ වගේ රේන්ජ් එකකට වාහනයකට යනවා අපිට අර වගේ මුදලක් වැය වෙනවා. ඉතින් මේ වගේ ලක්ෂ 45ක් වගේ මුදලකට ඉතින් මේක ඇත්තටම හොඳ වාහනයක්. ඉතින් මේ ටික තමයි මට මේ වාහනය පිළිබඳව ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඉතින් මට එකතුලා හිටිය ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉස්සරහට දිගටම ඉලෙක්ට්‍රික් වෙහිකල් පිළිබඳව දේවල් දැනගන්න ඕන නම් ඒ පිළිබඳව වැඩිදුර විස්තර අවශ්‍ය නම් ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ඔයගොල්ලන්ට ඒක මම වීඩියෝ එකක් දැම්මම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.